සුබ දවසක් හැමෝටම. ඉතින් ඔන්න මම අද ඔයාලට අරන් ආවේ ටිකිර්ලියාගේ කකුල කාපු නිර්වේශ අහිංසක දියබරියා. ඉතින් මෙයා ගැන කියනවා නම් මෙයාට ඇත්තටම ගොඩක් හානියක් වෙලා ඉන්න සතෙක්. පූසෙක් අල්ලලා, ගෙදර පූසා අල්ලලා මේ එයා පොඩ්ඩක් ඩැමේජ් කරලා තියෙනවා. පේනවා මෙතන කැඩලා තියෙන තැනට බෙහෙත් කරන්න ඕනේ. මට හිතෙන්නේ නැට්ට හරියෙන් මේ වෙන් වෙයි වගේ කැඩලා තියෙන එතන. ඉතින් පේනවනේ මේ ඉතින් එයාව මම බේරගත්තා. බැයි වෙන අනතුරක් නැහැ. ඉතින් මෙයා බොහොම අහිංසක නිර්විස සර්පෙක්. එයාගේ අඳුර ගන්න පුළුවන් ලක්ෂණ තමයි බලන්න හොඳට මේ ඇඟ පුරාම කළු පාට ඩොට් ඩොට් තියෙනවා. එතකොට මේ ඇහැ දෙපැත්තෙන් ඉරි දෙකක් තියෙනවා පල්ලෙහාට. ඉතින් මේ මුළු ඇඟේම රතු පාට මේ බින්දු බින්දු වගේ තියෙනවා. ඉතින් මේ එයාව අඳුර ගන්න පුළුවන්. ගොඩක් අය මෙයාව දන්නවා. ඉතින් මේ සමහරු දන්නේ නොදන්නකමට එයා මරලා දානවා. මේ මෙතන තමයි තුවාලේ තියෙන වගේ පේනවනේ. මට හිතෙන්නේ නැට්ට එතනින් කැඩිලා එයි පූසාල්ලලා. ඉතින් මේ එතනට බෙහෙත් ටිකක් දාලා මෙයාව නිදාස් කරනවා. ඉතින් මේ බොහොම අහිංසක නිර්දෝෂ සර්පෙක්. මේ වගේ අතේ ආව එළියට ගත්ත පාර ජරා කරා. හැබැයි මේ ජරාව මේ ලේ ගෑවුණා කියලා කිසිම මේ පිසක් නැහැ. මෙයාව හපුවත් නිර්දෝෂ සතෙක් මෙයා. ඉතින් මෙයා ගොඩක් ගොඩබිම ඉන්නව අඩුයි. ගොඩක් ඉන්නේ ජලයේ. ගෙවල් වල ඔය නාන තැන් වලට ඒ වගේ තැන් වල ඉන්නවා. ගෙම්බෝ තමයි ගොඩක් ආහාරයට ගන්නෙ. වතුර ඉන්නකොට පොඩි මාළු පැටව ආහාරයට ගන්නවා. ඉතින් මෙයා මේ නිර්විසයි. එහෙම විසක් නැහැ. ඉතින් බලන්න එයා අඳුර ගන්න ලේසි. ඉතින් අර මේ ඇඟ පුරාම පොඩි රතු පාට ඩොට් එක කළු පාට තියෙනවා මේ බින්දු බින්දු. ඉතින් මෙයාට දැන් අපි බෙහෙත් කරමු හැමෝම. ඒකත් චුට්ටක් ඔයාලා බලන් ඉන්න. මම හිතන්නේ මේ වලිගේ හරිය මේ එකතු වෙයි කියලා. එතනින් වෙන් වෙලා තියෙන්නේ. ඉතින් වෙලාවට යාගේ මේ ජම්බාලිය තියෙන තැනට උඩින් තමයි තුවාල වෙලා තියෙන්නේ. ඉතින් පේනවනේ. ඒ නිසා අපි දැන් පොඩ්ඩක් බෙහෙත් කරමු බලන්න. මේ පියන හරින්ද? පියන හරින්ද? පියන හරින් මුඩි අල්ල ගන්න. අල්ල ගන්න මුඩි. Asyik meh deh. Kan plaster දැම්මොත් තුවාලේ එතන තේන් තුවාලේ සෙට් වෙයි කියලා. එතනින් කපලා අයින් කරන්න වෙයි වගේ. කැඩලා තියෙන. නැත්තම් බඳින් ඉංග්‍රීසියෙන් බැන්ද? එකතු වෙයිද? දෙක කට අරනවා. යහපන්නද? හපන්න තමයි ඉතින් කට අරින්න නැතුව මේ එයාට අර තුවාලේ වේදනාව ඇති. ඉතින් මේ එතනින් පූස අල්ලලා තියෙනවා. ඒක දැක්කේ නැහැ. ඔව්. දෙන වැටි ඒක. දැන් දෙනවා කැඩලා තියෙන්නේ. මොකද කරන්න කියලා තේරෙන්නේ නැහැ. ඒ රිදෙන හින්දා තමයි කට අරින්නේ. තියාගන්න වෙයි වගේ මේ ටික දවසක් මේ තුවාලේ සනීප කරලම යවනවා නම් හොඳයි කියලා හිතෙනවා. ඔක බඳිමුද? බඳින්න වෙයි. ඒ නිසා මේ හරි එනම් මෙයාට තව ප්‍රතිකාර ටිකක් කරන්න තියෙනවා. ඒ ටිකත් කරලා මෙයාව මම බැලුවේ නිදහස් කරන්න. ඒත් මේ විදියට තුවාලේ තියෙද්දි නිදහස් කරන්න බෑ. එයාව ටික දවසක් මල් ළඟ තියාගෙන බෙහෙත් කරලා මම නිදහස් කරනවා. එහෙනම් ඔයාලා
හැමෝටම සුබ දවසක්. බෙහෙත් කරන අතරේ තවත් වීඩියෝ මම අරන් එන්න ලෑස්ති. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.